ඉතින් හැමෝම හොඳින් කියලා හිතනවා. ඉතින් අද අපිට අපේ ජීවිතේ විශේෂ දවසක්. ඉතින් මගේ හස්බන්ඩ්ගේ ග්‍රැජුවේෂන් එක අද. ඉතින් අපි මේ වලොග් එකෙන් අරන් එන්නේ කොහොමද අපේ ග්‍රැජුවේෂන් එක දවස ගත වෙන්නේ කියලා. ඉතින් රැඳෙන්න අපිත් එක්ක. Let's go! ඉතින් අපි කැම්පස් එකට ආවා. මේක තමයි University of Wolverhampton. හස්බන්ඩ් යනවා ඉස්සරහින්. ඉතින් අද ඔය ඉතින් අද ග්‍රැජුවේෂන් එක දවස් කට්ටිය ෆොටෝ ගන්න වෙන ඉතින් මගේ යාළුවෙක් ඉන්නවා මේ. වයිෆ් තමයි ෆොටෝග්‍රැෆර්. අපි මේ යාළුවෙක් කෙනකන් අපි වෙට් වෙලා ඉන්නේ. මේකත් මගේ වැටිලා බලමු. අපි යන් අපි ග්‍රැජුවේෂන් හෝල් එකට ගිහලා හම්බෙමු. Oh my god ඉතින් චාරිත් ඔයාගේ අදහස කියන්නකද මොකද ඔයා එක්සයිට් වෙලාද ඉන්නේ ලැජ්ජාවෙන් අපි දැන් යන ගමන් ඉන්නේ දැන් අපි ඩ්‍රෙස් කරා ඩ්‍රෙස් කරලා දැන් කට්ටියත් එක්ක යුනිවර්සිටි එකට යනවා මම ඉන්නවා සෙට් එකක් ඉන්නවා බ්ලොග් එකේ අයිතිකාරියා අපේ කැම්පස් එක කට්ටිය ඉතින් ග්ලෝස් දාගෙන එනවා මොකද වෙන්නේ ලංකාවේ 3 දෙනෙක් ඉන්නවා නේ 3 දෙනෙක් නෙමෙයි මාත් එක තුනයි මේ දෙන්න ඉතින් කට්ටිය වෙනවා ෆලෝ කරනවා අපි ෆලෝ කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ෆලෝ ඒ ෆලෝ එක නෙමෙයි කිව්වම හරි අපේ කට්ටිය ෆලෝ කරනවා අපි දැන් ග්‍රැජුවේෂන් හෝල් එකට ආවා. ඉතින් අපි එතන ටීම් එකක් සිං කරනවා. ඉතින් අපි ඒකත් අහගෙන ටික වෙලාවක් හිටියා. විනාඩි 15ක් විතර හිටියා ෆන්ක්ෂන් එක පටන් ගන්නකම්. Welcome everybody to the ceremony. Just before the procession enters the auditorium. ඉතින් මේ විදිහට ග්‍රැජුවේෂන් සෙරමනි එක ස්ටාර්ට් කරා. Sadiqa Dilshan from Parma Gamaji. ග්‍රැජුවේෂන් දවස ඉතින් අපිට හැමදාම මතක් කරලා සතුටු වෙන්න පුළුවන් දෙයක් අවුරුද්දක් පුරා අපි දෙන්න ලොකු කට්ටක් කාලා ඇචීව් කරපු දෙයක්. ඉතින් ගොඩාක් සතුටු දවසක් තමයි මෙදා දවස. Congratulations to your graduation. Thank you so much. Nahihintalayan ako.
හොට් චොක්ලට් එකක් ගත්ත බොන්න. ඔයාගේ මූණ දැක්කම පේනවා හොඳටම හීතලයි. දෙක ගල් වෙලා තියෙන්නේ. ඔක්කොම ලේට් එකත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. ඇත්තම කතාව කිව්වොත් කියන්නේ ජූස් එක දැන් ඉවරයි. ෆොටෝස් ගත්තා මට පට්ට සතුටුයි පට්ට හැපි. අද දින ක්ලයිමේට් එක එච්චර හොඳ නෑ. පොඩ්ඩක් එක අවුල් වෙලා තියෙන්නේ වහිනවා. පොඩ්ඩක් ඉතින් ඒ නිසා එළිය ගොඩාක් සීතලයි මයිනස් වගේ මං හිතන්නේ යන්නේ. ක්ලයිමේට් එක ඉතින් ෆොටෝස් පුළුවන් තරම් ගත්ත කට්ටිය ගොඩාක් ඉන්නේ වටේ පිටාවේ දැන් කිසු පිළිලා අපි පොඩි ෆ්‍රී ස්පේස් එකක් හොයාගත්තා. එයාට පොඩි මොන හරි ගන්න කියලා හොට් චොක්ලට් එකක් අරගත්තා. ඉතින් ඕක තමයි දැනට අපේ විස්තරේ. තව ඉස්සරහට ගොඩාක් තියෙනවා කරන්න තව අපි යාළුවෝ ටික හම්බෙන්න යන්න ඕනේ. ඊට පස්සේ ෆොටෝස් ටික අරගන්න ඕනේ. ඊට පස්සේ අපිට ආෆ්ටර් පාටි තියෙනවා. ඔක්කොම අපි වීඩියෝස් අරන් යනවා මෙතන. ඉතින් ග්‍රැජුවේෂන් එක ඉවරයි මොකද හිතෙන්නේ ඔයාට අද? සතුටුයි ගොඩක් සතුටුයි උපකාරක ඉඳන් බලන්න හිටපු දෙයක් කවුරුත් ගන්න උපකාරයක් ඉවරව. ඔව් ලොකු ගානක් පැය කරා මේකට. අපි හිතමු බැරි විදිහට දේවල් වෙන්නේ හැමදාම. ජීවිතේට සමහර දේවල් වෙන්නේ ගොඩක් හිතපු නැති විදිහට. මේකත් ඒ වගේ දෙයක්. සතුටුද? ඉතින් ඔයාගේ ජයග්‍රහණය පිටිපස්ස ඉන්නේ කවුද? පිටිපස්ස ඉන්නේ මේ. කවුද ඔයාගේ ජයග්‍රහණය පිටිපස්ස ඉන්නේ? මූණ ජයග්‍රහණ පස්සේ මෙයා ඒත් ක්ලික්ුත් නැහැ කවුද කියලා. මෙතනින් අපේ ග්‍රැජුවේෂන් වීඩියෝ එක ඉවරයි. හැමෝම කියන්න බයි කියලා. බයි බයි. ආෆ්ටර් පාටියේදී හම්බෙමු. ඔය ග්‍රැජුවේෂන් එක ඉවරයි දැන් ආෆ්ටර් පාටි. කට්ටිය දැන් ඔන්න පටන් අරන් තියෙන්නේ උයන්න. මම මෙතන ෆ්‍රයිඩ් රයිස් එකට ඕන දේවල් ඇස්ති කරනවා. සුබනක මොකද කරන්නේ? අනේ මට බෑ ලැජ්ජාව. අක්කා බොන්සි කඩනවා. ඉන්සියක් කයින් වල ලුණු දැම්ම. ලුණු දැම්ම. නෑ නෑ ලුණු බලන්න මට බලන්න බෑ. උණුයි. බත් මෙතන චිකන් එකක් යනවා. ලුණු නෙවෙයි ලුණු. පොඩි ජෙෆ් කෙනෙක් ගත්තා. ජූනියර් ජෙෆ් කෙනෙක් ගත්තා. මේ සීනියර්ස් ලා නම් නැත්තේ මේ ජූනියර් එකෙන් පැනලා ලුණු කපන්න. අපි අඩ ගමන් චෙෆ් සහායක. අඩුව ගදලේ චෙෆ් සහායක. හරි අපි රස කෑමක් එක්ක මේ ඔයා මොකද කරේ සුපර්වයිසර් රස පරීක්ෂක ලුණු බලන්න ඉන්නේ බලන්න ඔය ආදරේ දැනෙන්න මුනම් මෙපා කරන්න කොල්ලෝ මෙන්න මෙහෙට එන්න හිතට දැනුන තනක රැඳිලා ආදරේ අනේ විදියට ලා කැමරා සුඩින් එන්නේ ඩ්‍රෝන් එකක් එන්නේ जादू तेरी नजर संदवरूक
ඒ කියන්නේ මට හිතා ගන්න පුළුවන්. මූ හයක් වගේ දුන්නේ. අය නෑ නෑ හොඳයි මල්ලි. මම කියන්නේ මොකෝ ඒ ආසිය තුලක් දාන්නේ බලන්නේ ඔක දිහා ඔහොම වරු ටිකක් කරු ගන්න තියෙන අයියේ. ආසිය තුලක් මල්ලි එක ළඟ එක 10 9 10 ඉතින් දැන් මේ අපි පාටි ඉවර කරලා කාඩ් ප්ලේ කරන ගමන් හැමෝමත් එක්ක මෙහෙම තේරිච්ච මිනිස්සේ කොහොමද ඉස්සෙල්ලා ලජ්ජාවුනේ අජාවුන්නේ යතුන් ස්ථානේ දේවතරේ පත් කරගන්න. මේ පාර නම් බබා ගයිස් මේ පාර නම් කොහොම හරි රාජ සභාවට කියනවා. රාජ සභාවට අඩුම රාජසභ දැකලවත් නැහැ මල්ලි මම තාම බෝර්ඩේටවත් ඇවිල්ලා රාජ හරි හරි දාන්න මාලිගාවේ දැන් නැති. පාස් මේ වයිස් එක මට හිතා ගන්න පුළුවන්. ආයා ඉතින් ගයිස් අද දෙවනි දවස අපි දැන් රෙඩි වුණා. ඊයේ පාටි ඉවර වෙනකොට සාමාන්‍යයෙන් පාටි ඉවර වෙලා අපි කාඩ් ගහලා දවල් කලින් දැක්කා වගේ වීඩියෝ එකේ අපි පාටි ඉවර වෙනකොට කොහොමද පාන්දර 2 3 වගේ වුණා. දැන් උදේ නැගිට්ටා. තාම අපි රූජ්ලි වල අපේ යාළුවා ගෙදර ඉන්නේ. පාටිය දැම්මා. දැන් අපි යන්න හදන මේ ලස්සන මෝටර් හෝල් එකක් තියෙනවා. අපි ඒක බලන්න යනවා. මේ අපි දැන් යම් බලන්න අපේ මගේ ප්‍රිය බිකාව මොකද කරන්න කියලා බලමු. මොකද කරන්නේ? කනවද? මේ පාන්දර. I'm having breakfast. බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගමන් එයා ඉන්නේ. එයාගේ ෆේවරිට් වතුර එක බොන ගමන්. මොකද කරන්නේ? Where are you going, Laura? We going far. You guys going to park? Okay. ලස්සන view එකක් වෙනවා දෙන ගිට්ටම. දැන් උදේ වෙලාව 11:00 විතර ඇති. කට්ටිය කෑකෝ ගන්නවා වලට පිටිපස්සෙන් එනවා. ලස්සනයි. යන්නේ මේක 3rd floor තියෙන්නේ apartment එක. දැන් අපි පටන් ගත්තා.
තියෙන්නේ. විලේජ් එකට මේ විලේජ් එක ගොඩාක් දේවල් බලන් තියෙනවා මේකේ මේ වලට පේනවා Brook Street, The Chase, Upper Brook Street, Horns Pool, Chase View. ඉතින් මේ අපි දැන් entrance වෙන්නේ එන්ටර් වෙන්නේ මේ විලේජ් එකට. ඔයාලට දැන් මේක අපේ යාළුවෝ කට්ටියත් එක්ක යන්නේ. යාළුවෝ කට්ටිය දැන් ඉස්සරහා ගිහිල්ලා අපිට පොඩි වීඩියෝ එකක් ගන්න ඕනේ. අපිට නැවතුණා. අපි දැන් යමු ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද දැන් මේ විලේජ් එක ඇතුළේ තියෙන්නේ කියලා. Let's go with us. අපි ලස්සන තැනකට ඇවිල්ලා ඉන්නේ හරිම ලස්සනයි. වින්ටර් නිසා ගස්වල කොළ හැලිලා ඉතින් තියෙන්නේ. කිසිම ගහක කොළයක් නැහැ. කොළ පේන නැති මේ ගස්වල. හැම ලොකු ගහකම කොළ වෙලා තියෙන්නේ අර නිකන් පාසි ආසිත ඒ වගේ අර තියෙන ගස්වල තමයි පොඩ්ඩක් කොළ එහෙම තියෙන්නේ. So I think sorry? Water park. You wanna go to the water park? Yeah. All right. සීතලයි. අපිට එන්ජොයි කරන්න වෙන්නේ නැහැ. සීතල හින්දා ගම. අනික හැමෝම වැඩ පොඩ්ඩක් කට්ටිය රිලැක්ස් වෙන්න කියලා අපි මේ ලස්සන ගමකට ආවේ. අපි දැන් වෙන පැත්තකට හරියටම කියනවා නම් මේ පැත්ත දියතලා ෆයිනස් කලේ වගේ. මට අපේ ගෙවල් පැත්ත මතක් වෙනවා මේ ටික දැක්ක ගමන්. හරිම ලස්සනයි. කට්ටිය ඔක්කොම අරගමන් ඉන්නේ. දෙන්නෙකුත් ඉන්න එක්කෙනෙක් කළු පාටයි අනිත් එක්කෙනා සුදු පාටයි. ඉතින් අපිට මෙතනට රීච් වෙන්න බෑ.
private place එකක්. මේ ඉන්නේ කළුම කළු පාට horse.